ඉතින් එහෙම කියලා රිස්ක් එකක් ගන්න එක නම් තේරුමක් නැහැ. අනිවා. අnder එලාම් එක පිළිච්ච ගම. අපි නැගිටින්න ඕනේ. බං ගහන්න ඕනේ එකට ෆයින්. එහෙනම් නතින්නේ ගහුවේ. අපි නැගිට්ටපු ගමන් කල්පනා කරන්න ඕනේ. ධනාත්මක සිතුවිල්ල. නෑ බං කවුද මේ එලාම් එක තියපු පොල් බූරුව කියලා. ඊට පස්සේ ඕනේ මොටිවේෂන් එක. Right. ඕන එකෙන් නැත්තම් ඊට වඩා ලොකු එකක්. අපේ වගේ. ඊට පස්සේ අපිට උදේ ලොකුම මිෂන් එක තමයි ටොයිලට් යන එක. ඔයගොල්ලෝ බඩ වේලිච්ච දවසේ. ලොකුම ප්‍රශ්නේ තමයි දත්බුරුසු අතරින් අපේ බුරුසුව මොකක්ද කියලා හොයාගන්නේ. හා ඕකේ. හුඟක් වෙලාවට මදින්නේ වෙන කාගේ හරි එකයි. right. දැන් ඔය දත්තුන හැමදාම මදින්න ඕනේ නෑ. එහෙමද? අපැත්තේ නෑ කියලා අපි ජීවිතේට තර්ජනයක් නෑනේ. හා. තර්ජනයක් තිබ්බොත් අනිත් පිළිතුර තමයි. අනිවාර්යයෙන්. ඔයා දන්නවනේ මනුස්ස ශරීරයෙන් 65%ක්ම තියෙන්නේ වතුර. වතුර තමයි අපි ජීවත් කරන්නේ. නෑ. හැබැයි උදේට ටැප් එකේ මූණ හොදන්න ගියාම තමයි හිතෙන්නේ මලානම් මීට හොඳයි. අනිවාර්යයෙන්. හොඳම දේ කියන්නේ අපේ රටේ නෑනේ ඔය වර්ණ භේද වර්ණ. නියමයි. මිනිස්සු අපිව මනින්නේ අපේ හැමේ පාටින් නෙමෙයි. අපේ තත්ත්වය. ඔයාගෙන සමහර වැදගත් දේවල් මට මතක් වෙන්නේ. ටවල් එකෙන් පිට කත කරලා එළියට යනකොට. මොන වගේ දේවල්? තා වැදගත් දේවල්. ෆ්ලෂ් කරාද වගේ දේවල්. ඊයෝ. ඔය ෆ්ලෂ් කරන එක නම් අනිවාර්යෙන් කරන්න ඕනේ. එහෙමද? නැත්තම් මැරෙනවා. කවුද? අපි යමු. එනකම්. නාකි මගේ උස්නේචි නාකි මගේ උස්නේ සීයේ කවුද? ගත්ත දෙයක් ගත්ත තැනින් තියන්නකෝ. මොකයිද බං හොයන්නේ? උඹේ බයිසිකලේද? බයිසිකලේ නෙමෙයි ඉනිමක හොයන්නේ. යසපුරුවට ඇතුපත්තාගෙන ඉනිමගේ උඹ කොහේ යන්නද බං? දිව්‍ය ලෝකෙටවත් යන්නද? අනේ වේ ඔයාට එකෙන් වැඩක් නෑනේ. මම තැඹිලි ගෙඩියක් හදන්න ඔන්න ගහට තිබ්බා බං. එතන ඇති. ඇවිල්